හායි යාළුවනේ, මේ මගේ පොසොන් බ්ලොග් එක. මම ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ එදා අපි පොසොන් සමරුවේ කොහොමද කියලා. එදා පොය නිසා මම මුලින්ම කරේ ගෙදර ඇත්ත එක සීල් ගත්ත එක. ඊට පස්සේ තමයි අපි දන්සල් වන්දින්න ගියේ. ඔය දින අපිට හම්බුණ මුල්ම අයිස්ක්‍රීම් දන්සල. අපිට ඊළඟට හම්බුනේ සුප් දන්සල. ඊළඟට අපි අම්බලන්කොර පැත්තට ගියා. ඒ යනකොට සීපති ඉස්කෝලේ ගාව හම්බුණා තවත් අයිස්ක්‍රීම් දන්සල. ඊට පස්සේ අපිට හම්බුනේ පාන් දන්සල. එතනින් අපි ගියා වතු ගෙදර පැත්තට. ඒ යනකොට අපිට කෙරමෙණි හරියද හම්බුණා බෙලිමල් දන්සල. ඔය ඉන්නේ අපේ දන්සල් වදිනකේ සෙට් එක. ඊට පස්සේ අපි ගියා කරන්දිනිය පැත්තට. එතනදී හම්බුණා මාළු පාන් දන්සල. ඊට පස්සේ අපි ආපහු ඉස්සරහට ඇදී ආයෙ හම්බුණා අයිස්ක්‍රීම් දන්සල. ඊළඟට අපි ගියේ බලපිටිය බස් ස්ටෑන්ඩ් එක පැත්තට. එතනදී ආපහු හම්බුණා අයිස්ක්‍රීම් දන්සල. තවත් අයිස්ක්‍රීම් දන්සල. ඊට පස්සේ හම්බුණා පාන් දන්සල. ඊළඟට වතු ගෙදර බෝධිය ගාව බීම දන්සල. එතනින් පස්සේ අපි ආවේ තෝසේ දන්සල. ඊට පස්සේ අපි තොරම් බලන්න හිතාගෙන ගෙදර ගියා. තව දෙයක් අපි මාර දන්සල් දොගයක් වැන්දේ. ඒ දන්සල් දෙන්න උදව් කරපු කිසිම කෙනෙක්ට කිසිම ලෙඩක් දුකක් හැදෙන්න එපා. අපි මුලින්ම බලන්නේ ගෙවල් ගාව තිබ්බ තොරණ. ඒක බලපිටියට විශේෂ තොරණක්. ඒ මොකද ගොතේ තොරණ ගහදෙන මාදු ගඟේ. ඊට පස්සේ අපි ගියේ බලපිටියේ බස් ස්ටෑන්ඩ් එකේ තියෙන තොරණ බලන්න. ඒ තොරණ බලන්න මාර්ම සෙනගක් ඇවිල්ලා හිටියේ. හැබැයි මේ තොරණෙත් අමුතුම ලස්සනක් තියෙනවා. ඊළඟට අපි ගියේ බලපිටි විජයරාම පන්සලේ තොරණ බලන්න. ඊළඟට අපි ගියේ බලපිටිය ගුරු විද්‍යාල ක්‍රීඩාංගණයට. ඒ පිටේට යන පාර නම් මාරම ලස්සන ලයිට් දාලා තිබුණේ. එතන නම් තනිකරම පොසොන් කලාපයක්. ඒකෙදි ලස්සන තොරණක්. 18 සන්නියක්. ආනිවල් එකක්. මිහින් තලයක්. තව තිබ්බ ලස්සන පහන් කූඩුවක්. අපි දැන් යන්නේ ඒ කිව්ව පහන් කූඩුව බලන්න. ඒ කූඩුවේ මාරම ලස්සනක් තිබ්බේ. මම නම් හිතන්නේ බලපිටියේ තිබ්බ ලස්සන පහන් කූඩුව මේක කියලා. ඊට පස්සේ අපි ගියේ නායක පන්සලේ තොරණ බලන්න. එතන තව බෙති ගියකුත් තිබුණා. ඔන්න ඔහොමයි අපි එදා පොසොන් දවස ගත කරේ. තොරම් පල්ලිවලදී ගොඩක් රෑ වුණා. ඒක නිසා අපි ගෙදර ගියේ බයික් වල. ඉතින් ඔයාලා බැලුවේ බලපිටියේ පොසොන් කලාපේ. මම ඊළඟ වීඩියෝ එකෙන් අහුන්ගල්ල කොස්ගොඩ අලුත්ගම තිබ්බ තොරම් පහන් කූඩුවල වීඩියෝ එකක් අරන් එන්නම්. මම මේක ඊළඟ ලොග් එකෙන් ඔයගොල්ලන්ට ගේන්නම්. ඔයාලා හැමෝටම සුබ රාත්‍රියක්.